ඇතැම් වෙලාවට අපි සයින්නස කැම්පස් ඇතුළේ උපාධි පිණිස අධ්‍යාපනය ලබමින් ඉන්න දරුවෝ යම් කාරණාවලට සියදි විහානි කරගත්තා කියන කරුණු අපිට අහන්ඩ ලැබෙනකොට ඔය ස්වාමීන් වහන්සේ කියන කරුණ අපිට හිතිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලු උපාධිධාරීන් මට්ටමට තමන්ගේ අධ්‍යාපනය දියුණු කරගෙන මොකක් හෝ විෂය ධාරාවකින් ඕක අරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි එච්චරකට ඒ විෂයන් වල මේරුවට ඒ දරුවෙකුට සමහරවිට පොඩි වෙන්වීමක් ඊළඟට පොඩි කම්පනයක් එහෙම එකක් දරාගන්නවත් ජීවිතය සම්බන්ධයෙන් කවුරු කියලා දීලා නැහැ. මම චූටි කතාවක් කියන්නම් සනස. මේ කුරුණෑගල පැත්තේ මේක මේ පත්තරයක මම කියූප එකක්. ඒ කාලේ කුරුණෑගල පැත්තේ එක පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ මහත්තයයි නෝනයි දුවයි ඊට පස්සේ මහත්තයාගේ අම්මයි. ඉතින් මේක ඉදිරියේ ඉන්නේ. එතකොට මේ මහත්තයා ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්. නෝනා ටීචර් කෙනෙක්. එතකොට මේ මහත්තයාට එනවා එක අවස්ථාවක මේ ඔෆිස් එකේ ට්‍රේනින් එකක් තියෙනවා කොළඹ. මහත්තයා වැඩ කරන කුරුණෑගල බ්‍රාන්ච් එකේ. ඒතර හෙඩ් ඔෆිස් එකේ තියෙන කොළඹ ඒ කම්පැනියේ. ඒතර ඒකේ පුහුණුවක් තියෙනවා. දවස් 3ක පුහුණුවක් තියෙනවා. ඒ දවස් 3 පුහුණුවට මේ මහත්තයා යන්න වෙනවා කොළඹ. ඒතර මේ නෝන මහත්තයා ගම දෙහිවල. එතකොට ඒ නෝන මහත්තයාගේ ඥාති පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මහත්තයාගේ කම්පැනි කිට්ටුවම ඥාති පිරිසක් ඉන්නවා. ඒ පදිංචි ගෙදරක් තියෙනවා. එතකොට මේ මහත්තයා රෑ නවතින්න තීරණය කරන්නේ අර ඒ නෝන මහත්තයාගේ ඥාති ගෙදර. ඒතර මහත්තයා ගිහිල්ලා වෙලා කොහොම හරි ඒ පළවෙනි දවසේ රෑ ඒ ඥාති ගෙදර නවතිනවා. පළවෙනි දවසේ රාත්‍රියේ. ඊට පස්සේ දැන් ඔන්න දෙවෙනි දවසෙත් ට්‍රේන් එකට යනවා. එතකොට ඒ කුරුණෑගලින්ම ගියපු අනිත් තව යාළුවෙක් එයා කාර් එකේ ගිහිලා තියෙන්නේ ඒ ට්‍රේන් එකට. ඊට පස්සේ එයා තීරණය කරන එදා රාත්‍රියේ කුරුණෑගල ආපහු එන්න ඒ යාළුවා. එතකොට මෙයාට කියනවා මේ ඔයාට හෙට උදේ මාත් එක්කම එන්න පුළුවන් ගෙදර ගිහිල්ලා කැමති නම් ගෙදර යන් කියනවා. එතකොට මේ මහත්තයා තීරණය කරනවා මට මේ එන ගෙදර ගිහිල්ලාම එන්න එක හොඳයි කියලා. එපහුද ආපහු එන්න පුළුවන් පාන්දර. එන්න පුළුවන් කියලා එදා රාත්‍රියේ ගෙදර එනවා කුරුණෑගල. එතකොට ගෙදර ඇවිල්ලා ගෙදර තමයි එදා රාත්‍රියේ ඉන්නේ. ඊට පහුදා පාන්දරම ආපහු ට්‍රේන් එකට යනවා. ඒ ගිහිල්ලා දැන් ඔන්න එදා ට්‍රේන් එකේ ඉවිල්ලා දැන් දවස් 3යි ට්‍රේන් එක. දැන් අවසන් වෙලා ආපහු ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ඔන්න මහන්සි. දැන් දවස් 3ක් ට්‍රේන් එකේ මහන්සි මේ මහත්තයට හොඳටම නිින්ද යනවා. පහුදා උදේ එළුණාට පස්සේ එකපාරටම ගැස්සිලා මේ මහත්තයට ඇහැරෙනවා කවුරු හරි කෙනෙක් හයියෙන් කතා කරනවා ඇහිලා. ඉතින් මේ මහත්තයා එකපාරටම ගැස්සිලා ඇහැරිලා බලන කවුද කියලා. බලනකොට නෝන මහත්තයාගේ අම්මයි. එහෙමයි. අර නෝන මහත්තයා අතින් මෙහෙම එල්ලගෙන ඉන්නවා මොන හරි දෙයක්. මොකද්ද මේ එල්ලගෙන ඉන්නේ? කාන්තාවකගේ යට ඇඳුමක්. කාන්තාවගේ යට ඇඳුමක් මේ අතින් මෙහෙම එල්ලගෙන ඉන්නවා. නෝන මහත්තයා සැරෙන් අහනවා මහත්තයක මේ කාගේද කියලා. ඒකට තමයි ඇහැරුණේ. ඊට පස්සේ නෝන මහත්තයා කියන මේක තිබු තමුසේගේ බෑග් එකේ ඇතුළේ කියලා. ඊට මහත්තයා කියන මම දන්නේ නැහැ. ඕක කාගේද කියන්නේ මම දන්නේ නැහැ. මම හිව දෙයක් මුකුත් මේ දැනුවත් නැහැ මේ ඔය සම්බන්ධයෙන් මම මුකුත් දන්නේ නැහැ කියනවා. මේ රම්මියා තමයි නෝන මහත්තයා නම. රම්මියා ඔයා හොඳටම දන්නවා මම පළවෙනි දවසේ රාත්‍රියේ නැවතුනේ ඔයාලගේ අර ඥාති ගෙදර. දෙවෙනි දවසේ රාත්‍රියේ මං ආපහු මේ ගෙදර ආවා. ඒතර මං කොහෙවත් නැවතුනේ නෑ. මං ට්‍රේන් එකේ හිටියේ කියලා ඔයා හොඳටම දන්නවා. ඒතර ඔය සම්බන්ධයෙන් මම මොකුත් දන්නේ නෑ කියනවා. හරි. ඊට පස්සේ නෝන මහත්තයා ගස්සගෙන යනවා. මහත්තයා අම්මත් මේ අමනාපෙන් යනවා. ඊට මහත්තයා කල්පනා කරනවා දැන් මගේ පෞල් ජීවිතේ මෙතනින් දෙදරනවා. දැන් මේ මහත්තයාට ගිනි ගොඩක ඉන්නවා වගේ දෙයක්. එතකොට එදා කොහොම හරි උදේ දැන් මේ මහත්තයාට නැගිටලා එන්න හිතෙන්නේ නැහැ මොකුත් නැහැ. කොහොම හරි නෝන මහත්තයා තරහින් වාගේ පෙරට යනවා. ඊට පස්සේ මහත්තයත් දැන් ඔන්න ටිකක් වෙලා ගිහිල්ලා හැරලා ඔෆිස් එකට යනවා. ඔෆිස් එකට ගියාට මේ මහත්තයාට ඔෆිස් එකේ වැඩ කරන්න අමාරුයි. හරි.
ඉතින් මේ මහත්තයා හාෆ් ඩේ දාලා ආපහු එනවා. ඒතර නෝන මහත්තයා තාම ගෙදර ඇවිල්ලා නැහැ. ඊන් පස්සේ අම්මතින් මේ මහත්තයා අහනවා මේ අම්මා මේ අර උදේ ඒ කාරණාව සම්බන්ධයෙන් රම්‍යා මොකද්ද කිව්වේ කියලා අහනවා. ඒතර අම්මා කියනවා පුතා දුව කිව්වා මගේ මහත්තයා මට විශ්වාසයි. මේ ඔක කවුරු හරි තරහකාරයෙකු වැඩක් වෙන්න ඇති. මේ මගේ මහත්තයා වරදක් කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒක තමයි මහත්තයාගේ හිතට සැනසීමක් එන්නේ. ඊට පස්සේ පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අතර මේ කතාව අහගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ අහන් ඉන්න කෙනෙකුට නම් සැනසීමක් එනවා ඒ වචනෙට. ඕනේ. ඒතර පින්වත් ස්වාමීන් වහන්සේ මේ මහත්තයා පස්සේ කාලෙක කියනවා ඊන් පස්සේ මේ පවුලේ මේ නෝන මහත්තයයි මහත්තයා අතර යම් අවස්ථාවලදී යම් වෙන ප්‍රශ්න වලට මේ නොහොද නොකාඩු ඇත නොවුනා නෙමෙයි කියනවා. හැබැයි කිසිම දවසක අර නෝනා ඒක අල්ලගෙන කිසිම වචනයක් අර මහත්තයා කතා කළා නැහැ කියනවා. එහෙමයි. කිසි දවසක එතන ඒක අවසానයි. ඒ මහත්තයා කියනවා ඊට පස්සේ දැන් මට යම් අවස්ථාවලදී සමහර දේවල් වරද පෙළඹෙන්න අවස්ථා ඉදුණා කියන. හැබැයි මේ තරම් මා විශ්වාස කරන නෝනා කෙනෙක්ගේ කියන්නේ හිතක් රිදවන්නේ කොහොමද කියලා මං කිසි දවසක ඊට පස්සේ වැරද්දකට පෙළඹුණේ නැහැ කියනවා. ඒ විතරක් නෙවෙයි සානස්. ඒ මහත්තයා කියන කවදාවත්ම දුව තවමත් දැන් දුව තරුණ වයසේ ඇවිල්ලා. දුව කවදාවත්ම ඒ ප්‍රශ්න දැනගත්තේ නැහැ කියනවා. ඒක කොච්චර බුද්ධිමත්ව අර කාන්තාව කටයුතු කරලා තියෙනවද කියලා බලන්න. මේ ජීවත් වීමේ කලාව. ඉතින් ප්‍රශ්නේ දැන් ඔය ජීවත් වීමේ කලාව ඔය කලාව දන්නේ නැත්නම් ඔය පෞල් ජීවිතේ සම්පූර්ණ විනාශ වෙන්න අර කාරණාව හේතු වෙන්නේ නැද්ද? ප්‍රමාණවත් නැද්ද? ප්‍රමාණවත් නෝ. ඉතින් ජීවත් වීම කියන්නේ කලාවක්. ගොඩාක් කට්ටිය මේක ෆේල්. ගොඩාක් කට්ටිය ෆේල්. ඇයි ෆේල් වෙන්නේ? ඇයි ෆේල් වෙන්නේ? මේක හරියට කියලා දෙන්න ගුරුවරයෙක් නැහැ. අම්මා කෙනෙක් තමන්ගේ දුවට කියා දෙන්න ඕනේ ජීවිතය ගැන. අම්මගේ ජීවිතේ ඕන තරම් ඇති අම්මට හරි ගියපු තැන්. ජීවිතේ සාර්ථක වෙච්ච සිද්ධි සාර්ථක වෙච්ච තැන්. අම්මගේ ජීවිතේ ඒ වගේම ඇති ඕන තරම් අම්මට වැරදිච්ච තැන්. ඉතින් තමන්ගේ දුව ටික ලොකු වෙනකොට ඒ අම්මට පුළුවන් වෙන්න ඕනේ ඒ දුවට කියා දෙන්න මගේ දුවේ මේ වගේ අවස්ථාවලදී මට ජීවිතේ වැරදුනා. ඔයා මේක වරද්ද ගන්න එපා. එහෙමයි. සමහරට ඒ අම්මා ගත්ත තීරණය මොනවද අම්මට කියන්න පුළුවන් මම මේ තීරණය අරන් වරද්ද ගත්තා. ඔව්. එතකොට ඒ දරුවා ඒ අනතුරේ නොවැටි ඒ දරුවට එක ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් ඒ දරුවා අනතුරේ වැටලා නේ දරුවට අත්දැකීම් ලබන්න වෙන්නේ. එතකොට තාත්තා කෙනෙකුට පුළුවන් වෙන්න ඕන කියන්න තමන්ගේ පුතාට පුතේ මම ඒ දවස්වල මටත් යාළුව සිගරට් එක දුන්නා. මටත් මේ අරකු මේ විදුරු බොන්න කතා කළා. මට වැරදුනා සමහර තැන්වලදී. පුතේ ඔබ මේක වරද්ද ගන්න එපා කියලා තාත්තට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ පුතාට කියන්න. ඒත් මොකද්ද මේ කියා දෙන්නේ? ජීවත් වීමේ කලාව.